සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. The Winners Way YouTube channel එක වෙත ඔයාලා හැමෝම ඉතාමත් සාදරයෙන් පිළිගනු ලැබෙනවා. ඔබ කවදා හෝ කල්පනා කර තියෙනවද මේ සමහර අය විතරක් සාර්ථක වෙන්නේ? ඇයි සමහර අය විතරක් හැමදාම එකම තැන ඉන්නේ? ඔබත් එදිනදා ජීවිතය අරගල කරන කෙනෙක්ද? ඔබත් හිතනවද ඔබට කිසිම දවසක වෙනස් වෙන්න බැහැ කියලා? එහෙනම් මේ වීඩියෝ එක අවසානය වෙනතෙක් බලන්න. පැරණි ගුරුවරයෙක් හිටියා. ඔහු ළඟට ආපු තරුණයෙක් මෙහෙම ඇහුවා. ගුරුතුමනි, සාර්ථකත්වයට යන කෙටිම පාර මොකක්ද? ගුරුවරයා සිනාසේ තරුණයා ළඟ තිබූ හිස් වතුර වීදුරුවක් අතට ගත්තා. ඔහු ඒට ලුණු හැන්දක් දාලා දැන් මේක බොන්න කියලා කිව්වා. තරුණයා ඒක බිව්වා. මුණ ඇඹුල් කරගෙන ඔහු කිව්වා, අනේ ගුරුතුමනි, මේක බොහොම ලුණු රසයි. කටට ගන්නත් බැහැ කියලා ඔහු කිව්වා. ගුරුවරයා කිසිවක් නොකිය ඒ තරුණයාත් එක්ක ගමනක් ගියා. ගිහින් විශාල සන්සුන් විලක් ළඟ නැවතුණා. එතනදී ගුරුවරයා ආයෙත් ලුණු හැන්දක් අරගෙන ඒ විලට දැම්මා. දැන් මේ විලෙන් වතුර ටිකක් බීලා බලන්න කියලා ගුරුතුමා කිව්වා. තරුණයා පුදුමයෙන් වතුර ටිකක් බිව්වා. ගුරුතුමනි, මේක හොඳට බොන්න පුළුවන්. ලුණු රසක් දැනෙන්නෙම නැහැ. ගුරුවරයා සිනාසිත් තරුණයාගේ කරට අත තියලා කිව්වා, පුතේ, සාර්ථකත්වයේ රහස ඕක තමයි. ජීවිතයේ අභියෝග කියන්නේ මේ ලුණු හැන්ද වගේ. කාටවත් ඒව වළක්වන්න බැහැ. හැමෝටම දුක, අසාර්ථකත්වය, පීඩනය කියන ලුණු හැඳි ලැබෙනවා. නමුත් ජීවිතය කියන්නේ ඒ ලුණු හැන්ද දාන වතුර වීදුරුව වගේ නෙවෙයි. ඒක මේ විශාල විල්ල වගේ වෙන්න පුළුවන්. වතුර වීදුරුවක් වගේ කුඩා චින්තනයක් ඇති කෙනෙකුට පොඩි අභියෝගයක් වුණත් දරා ගන්න බැහැ. ජීවිතේ කටුක වෙනවා. විලක් වගේ විශාල, ගැඹුරු, සංසුන් මනසක් ඇති කෙනෙකුට ඒ ලුණු හැන්දේ බලපෑමක් දැනෙන්නේවත් නැහැ. අභියෝග කොච්චර විශාල වුණත් ඔවුන්ට ඒ ජය ගන්න පුළුවන් කියලා ගුරුතුමා කිව්වා. සාර්ථකත්වයේ කෙටිම පාර තමයි ඔබේ මනස පුළුල් කිරීම. ඔබේ දැනුම, ඔබේ ඉවසීම, ඔබේ අවබෝධය කියන මේ විශාල විල විශාල කරගෙන. ඉතින් අද ඔබෙන් මහන්න, ඔබ ඔබේ අභියෝග දරාගන්නේ වතුර වීදුරුවක් වගේද, එහෙමත් නැත්නම් විශාල විලක් වගේද? මතක තියාගන්න, අභියෝග වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. ඔබේ මනස, ඔබේ ආකල්ප වෙනස් කරන්න. නිතරම ඉගෙන ගන්න, ඉවසීම පුරුදු කරන්න. ජීවිතයේ අර්ථ කියන්නේ ප්‍රශ්න නැති තැනක නෙමෙයි. ඒ ප්‍රශ්න උරාගෙන ඒවා අභිභවා යාමට තරම් ශක්තිමත් මනසක් නිර්මාණය කර ගැනීම තුළ. ඔබට පුළුවන් අදම ඔබේ විල විශාල කරන්න පටන් ගන්න. එහෙනම් අද ඔයාලට ලස්සන කතාවක් අරගෙන මං ආවා. ඒක ඉවර වෙනකන් අහගෙන හිටිය ඔයාලට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එක ලස්සන නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම හැමදාම ඔයාලට මේ වගේ වීඩියෝ නරඹන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් ඉන්න සුබ දවසක් ඔයාලා හැමෝටම.